මේ ගොවිබිම් වලින් වගාවට අවශ්‍ය ජල අවශ්‍ය වීම සඳහා වසර 60කට වඩා දීර්ඝ කාලයක් පවත්වා වන වාතාව ගොවිතැනට කෘෂිකර්මාන්තයට වගේ මතක් කර සමහර විට විවිධාකාර හැලහැප්පීම් සිදුවන මෙන්න මේ මුදල අනුමත කරන සභාපතිවරයා අපි වෙතට. හැබැයි ගෞරවතුමනි සභාවේදී ආදා මේට ඩෝසරේට අයර දාන එකේ සභාපතිවරයාගේ අභිමතයේ පරිදි මුදල් වියදම් කරන එකේ මේකේ ලොකු මේකේ පරස්පරතාව කියනවා. හැබැයි ඒ අවබෝධය මේක සභාපතිවරයාගේ අභිමතයේ පරිදි වියදම් කරන මුදලුයි සභාවේ එදිනදා කාර්යකාරී පිළිබඳ වියදම් කරන වේදන් කිරලී ගැන අවබෝධය මම හිතන්නේ මම ඉස්සලා ගන්න වෙයි. ඉතින් ඒක ගරු සභාපතිතුමනි මෙතන ගැටුමක් ඇති කරගන්න නෙවෙයි අපි මේ කාරණාව කිව්වේ මේ සභාව කරගෙන යන්න ඕනේ මොකද අපි සභාපතිවරයා විදිහට ඔබතුමාට සහයෝගය දෙනවා. අපි ඒක ඉදා කිව්වා. හැබැයි එහෙම නැතුව මේ ඇවිල්ලා මේ කොරෝනා කාලේ තිබ්බ පරිප්පු කිලෝ එකේ ගානයි කොරෝනා කාලේ මේ බෙදපු 17 එකේ ගානයි කතා කරන්න නම් මේ සභාවට එන්නේ. මේක නෙවෙයි මෙතන තියෙනවා. ඉතින් ඒ හින්දා එහෙමනම් පනත වෙනස් කරලා 68 පනත වෙනස් කරලා එහෙමනම් මේ 2025 දෙන්න. එහෙම කාරණාවක් කියලා නෑ. ඒක මම මුලදීම පැහැදිලිනේ මේක. ආන මාර්ගයට යෝජනා කරලා සභාපතිතුමා ඒ ලක්ෂ 2මාගේ යෝජනාවට කැමති නැත්නම් මොකද ඔබතුමාලාගේ පැත්තෙන් 22ක් ඉන්නවා කිසි ප්‍රශ්නයක් නෑ. 22 අත උසලා අනුමත කරගන්න පුළුවන්. අපි අවශ්‍ය නෑ. ඒක නැත්ත කරනවා. ඒක ඇත්ත කරනවා. මොකද මෙතන දෙවීමකට යනවා නම් හැබැයි ලක්ෂ 2මාගේ අපි කිව්වේ සාධාරණ. ඒ සාධාරණව ඔබතුමාට මම යෝජනාව ඉදිරිපත් කරනකොට මම කියවේ ලක්ෂ 2මාගේ ඔබතුමාගේ අභිමතයේ පාර්ටි ඉදිරිපත් කරන වියදම් කරන යෝජනා වල වාර්තාවක් අපි දෙවිදෙන කියනවා මොකද මේ අනිත් මන්ත්‍රීවරු මේක දැනගන්න. මොකද කීයසරේ ඔක උන්නේ නැහැ. මොකද ඔබතුමාලා වෙනස් වෙලානේ මේ දැන් මේ කාරණාව කරන්නේ. ඉතින් හොරු කිව්වා, දූෂිතයෝ කිව්වා. ඒ කියන කාරණාත් එක්ක මේ සභාව කියන්නේ අලුත් ක්‍රමයකට ඒ හොරු වේලවලා, ඒ දූෂිත වේලවලා මේ කාරණාව අවශ්‍යයකට ගෙනියනවා. ඒක ඒ විදිහට ගෙනියපුවා. එහෙම නැත්නම් ලක්ෂ 2මාක සභාවතුමා ඔබතුමාලා ඕන ගානක් වැඩි කරගන්න ඉතින් ප්‍රශ්නයක් නැහැ. මොකද ඔබතුමාලා බහුතරේ ඉන්නවා. ඒ හින්දා ලක්ෂ 2මාගේ යෝජනාවට ඔබතුමා එකගණන් මෙහෙමයි නැත්නම් ඒත් එහෙමයි. දැන් අද අපිට දැන් ඔබතුමාලා ආවේ නීත්‍යානුකූල මේ කරගෙන යන්න නම් මේ පළත යනවා තමයි කරන්නේ. ඔබතුමාලා මේක වෙනස් කරනවා. ඔබතුමාලා තමයි රටට මෙච්චර කාල බොරු කියලා දෙන්නේ. රටේ ජනතාව රවට්ටලා දෙන්නේ. ඒ හරහා අද ඇවිල්ලා ඔබතුමාලා වෙනස් කරගෙන යනවනම් එතකොට ඒක හැමදාම කරව බොරුව දැන් සත්‍ය කියලා ඔප් වෙලා දිනවා රටට. ඒක තමයි පැහැදිලි කාරණා ඔබතුමාලා මේක එතුමාට 2018 ඒ සභාවතුමාට මම හිතන්නේ අවුරුද්දකට දෙකකට විතර පස්සේ තමයි අපි 50000ක් තමයි ඊළඟ වතාවේ දුන්නේ ඒවා. ඊට පස්සේ අවසාන කාල අවුරුද්දේ තමයි මම හිතන්නේ 2,00,000 දක්වා යන ඒ ඔබතුමා බලන්න හරියට. ඉතින් අපිට මේකේ ප්‍රායෝගික පැත්තයි නැත්නම් 87 නීතියයි අද නීතියයි නැත්නම් මේ ඊය ක්‍රමවේදය ගැන ඔබලා විරුද්ධ වෙලා තනික ඔබලා පක්ෂේ මම හිතන්නේ රටට පෙන්නපු බොරුව දැන් අද ඔප් වෙලා දෙනවා. රටේ ජනතාවට මේ අවුරුදු 70 ගානේ කරපු බොරුව ඔබතුමාලා ඒ කරපු බොරුව රටට ජනතාවට ඔප් වෙලා දෙන ඒ බොරුව ඔප් වෙලා අද ඉදිරියට ඔබතුමාලාට ඒ අවස්ථාව ලැබෙයි. ඒ ජනතාවගෙන් ඒවට පිළිතුරු වෙන්න මම දැක්කා ඊයේ පෙරේදා මම යාපනයකින් දීවගාවතුමාට ඒ වෙනස පෙන්වුවා මිනිස්සු. හොඳයි. මොකද මම හිතන්නේ ගරු සභාපතිතුමනි ලක්ෂ 5ක් කෝටි කියනවා නම් සභාව කරගෙන යන්න මම හිතන්නේ මේ මේක කලින් සභාවවල සභාව කරගෙන නැද්ද කියලා අපිට හිතෙනවා. මොකද අවුරුදු 4ක් පළවෙනි අවුරුද්ද රුපියල් 5000 සීමාවෙන් අපි තිබ්බා. දෙවෙනි අවුරුද්ද මම හිතන්නේ රුපියල් 50,000 තුන්වෙනි අවුරුද්ද 50,000 වගේ ඇවිල්ලා මම හිතන්නේ අන්තිම අවුරුද්දේ තමයි ලක්ෂ 2මාරේ සීමාවට ආවේ. හැබැයි ඒ කාලවලත් මේ සභාව මේ වැඩිමඩ ආසනේ කටයුතු කරගෙන ගියා. අපි දැක්කනේ. මොකද ඔය වැඩි අපිත් දිනුවා. ඔය රැල්ලට අපිත් දිනුවා. ආයෙක කාටවත් නැහැ කියන්න බෑ. හැබැයි අපිට යන්න ඕන වෙච්ච විදිහට අපිත් දන්නේ. හරිද? එහෙනම් ඒක ගැන මතක් කරගන්න බෑ. මම මේ කරු සභාවෙන් ඉල්ලනවා කරු සභාපතිතුමනි. මේක ඇවිල්ලා මේ දේශපාලනය කරන කාලේ නෙවෙයි. මේක වෙලිමඩ සංවාදනය කරන කාලේ. ඉතින් මේකේ දේශපාලන වේදිකාවක් කරගන්න ඕන නම් මොකද අපිත් ඒක අතාරින්නේ නැහැ. අපිට ඉන්නේ දෙකද තුන් දෙනාද පස් දෙනාද 10 දෙනාද. අපිත් ඒක ලෑස්ති. ඊළඟ සභාවාරයට කල් දාගෙන අද වුණ ඒ සම්බන්ධව තීරණයකට එළඹෙන්න තමයි මේ විදිහට සාකච්ඡා වෙන්නේ. ඒතර අපේ සේනාධීන මන්ත්‍රීතුමා යෝජනා කරා මේක ලක්ෂ 5 දක්වා මේ වැඩි කරමු. මේත් එක්ක සභාපතිතුමාට අදාළව ඒ වරකට වියදම් කරන්න පුළුවන් සීමාව ලක්ෂ 5 දක්වා වැඩි කරගමු කියලා. ඒකේ ඇත්තටම මේක කතාව නිර්මාණය වෙන්නේ මෙහෙම. දැන් මුලින් තිබේ 5000 සීමාව
කොහොමත් ප්‍රමාණවත් නැති බව මේ ගරු සභාවේ අපි හැමෝම පිළිගන්නවා. ඒකත් එක්ක තමයි අදහස යෝජනාව ආවේ ලක්ෂ 5 දක්වා මේක වර්ධනය කරන්න ඕනේ කියන කාරණේ. ඒකදී මේ විනිවිදභාවය සම්බන්ධව දැන් අපි මූලිකවම මේ ලක්ෂ 5 සීමාව ඉදිරිපත් කරේ ඒ වියදම් සීමාව සමහරට ඊට වැඩිය පයින්නත් පුළුවන්. නමුත් අර අනිත් පක්ෂ සියලු දෙනා කියනවා මේක ලක්ෂ 2මාරයි කියන්නේ. හැබැයි ගරු සභාපතිතුමා ඔබතුමාට වගකීමක් තියෙනවා සභාපතිවරයා විදිහට ඔබතුමා නම්ශීලී වෙනවද නැද්ද කියන කාරණාව තමයි ගරු මන්තුමා මේකෙදි තීරණය වෙන්නේ. මොකද අනිත් පක්ෂ කිසි දෙයක් අපිට වඩන්න අපි ජාතික ජන බලවේගය උඹලා පැත්තකට බලලා අපිට ඕන දේ අපි කරගන්න. කියන කාරණාවත් එක්ක මම හිතන්නේ බෙදීමකට යන්න පුළුවන් කාරණා මම නැවතත් සිහිපත් කරනවා. ඒ ලක්ෂ 2මාරි සීමාව. ඒක අද වෙනකොට ආය ලක්ෂ 5 සීමාවට කියන්න හදනවා. ඉතින් මේ අපේ මන්ත්‍රීතුමා කිව්වා වගේ ටයර් එකක් දාන්න ඕන නම් ඒක කරන්න ඕනේ එක්ක මුදල් කමිටුවෙන් ටයර් එක කියන්නේ පොඩි ගාණක් නෙවෙයි. එහෙම නැත්නම් විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තියෙනවා. එකින් එකක් තියෙනවා නම් රිපෙයාර් කරනවා නම්. ඒ ක්‍රමවේදයට යන්න ඕනි දේ එකවරම සභාපතිතුමාගේ අනුමැතියට යටත්ව කරනවා කියලා යෝජනාව මෙතන සම්මත කරනවා නම් මම හිතනවා ඔබතුමාලා කියපු විනිවිදභාවය එතන නැති වෙනවා. මහිලා යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ යෝජනාව දෙක සඳහා තමයි එකඟතාවය ලබා ගන්න ඕන. මෙහිදී විශේෂම එකඟතාවය ලබා ගනිද්දී ගරු සභාපතිතුමාගේ එකඟතාවය ලක්ෂ 5 ඒ වගේම සෆ්වාන් මැතිතුමා ලක්ෂ 5 දෙකම ඉන්දික සම්පත් මැතිතුමා රවීන්ද්‍ර ප්‍රභාත් මහසේකර මැතිතුමා කරුණාරත්න හේරත් මැතිතුමා ජයරත් මැතිතුමා නිලුකා කුසුම් කුමාර මැතිණිය දෙකමාරි. අමරසූරිය මැතිතුමා යවික් මැතිතුමා පහයි. තුෂාරිකා ප්‍රනාන්දු මැතිණිය ලක්ෂ 5. ධනුෂ්ක ත්‍රිශ්‍රී මැතිතුමා පහයි. දෙකමාරි. අමරසූරිය මැතිතුමා ගරු මන්ත්‍රීවරුනි මන්ත්‍රීතුමියනි ඒ අනුව මේ යෝජනාවට අදාළව ඡන්ද විමසී කටයුතු අවසන් වෙලා තියෙනවා. ඒකේ ගරු මන්ත්‍රීතුමාලා තුමියන්ලා 35 දෙනෙක් ඇවිල්ලා තිබෙනවා. ඒකෙන් ලක්ෂ 5 කියන යෝජනාවට පක්ෂව ඡන්ද 23ක් විපක්ෂව ඡන්ද 11ක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම නොපමිනීම් දෙකක් සටහන් වෙනවා. ඡන්ද භාවිතා නොකළ එක් මන්ත්‍රීවරයෙක් ඉන්නවා. ඒ අනුව වැඩි ඡන්ද 12කින් යෝජනාව සම්මත වෙලා තියෙනවා.